සුබ දවසක් හැමෝටම අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රත්තරන් නිෂ්පාදන සම්පූර්ණ ක්‍රියාවලිය බැලීමට වීඩියෝව ස්කිප් නොකර බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න, like සහ comment කරන්න. පතල් කැණීම ආරම්භ කිරීමට පෙර භූ විද්‍යාඥයන් රන් නිදි සොයාගත යුතුය. භූගත රන් තැන්පතු හඳුනා ගැනීමට චුම්බක සහ භූකම්පන මෙවලම් භාවිතා කර රන් සාන්ද්‍රණය තහවුරු කිරීම සඳහා මූලික පාෂාණ සැකැස්ම සහ පාංශු සාම්පල අධ්‍යයනය කරයි. රන් තැන්පතු ආර්ථික වශයෙන් ඵලදායී නම් පතල් කැණීම ආරම්භ කරයි. රන් නිදි මතු පිටට ආසන්නව ඇති විට උක්ෂලතාදිය සහ මතු පිට පස් ඉවත් කර පුපුරන ද්‍රව්‍ය සමග සිදුරු විදීම සහ පාෂාණ පුපුරවා හැරීම සිදු කරන අතර රන් නිදි ගැඹුරු භූගතව ඇති විට උමං හාරා පතල් කම්කරුවන් පාෂාණ කැණීම සහ පිපිරවීම් කර කැඩුණු පාෂාණ මතු පිටට රැගෙන සැකසුම් කර්මාන්ත වෙත ප්‍රවාහනය කිරීම සිදු කරයි. කර්මාන්ත ශාලාව තුලදී විශාල පාෂාණ කුඩා කැබිලිවලට තලන අතර ද්විතීක තලා දැමීම තුලින් තවදුරටත් බොරළු ප්‍රමාණය අඩු කර ලෝපස් සිහින් කුඩු බවට පරිවර්තනය කරයි. ඉන්පසු නැවතත් රන් නිස්සාරණ රසායනික හෝ භෞතික ක්‍රම භාවිතයෙන් රන් ලෝපස් වලින් වෙන්කර සයනයිඩ් ද්‍රාවණය එකතු කර රන් කාබන් වලින් වෙන් කිරීම සිදු කරයි. නිස්සාරණය කිරීමෙන් පසුවත් රන් තවමත් අපිරිසුදු තත්ත්වයේ පවතින නිසා රන් සාන්ද්‍රණය සෙල්සියස් අංශක 1064කට වැඩි උඳුනක රත් කර තවත් අපද්‍රව්‍ය වෙන් කිරීමෙන් 99.9ක හෝ 100%ක සංසුද්ධතාවයට ළඟා වූ පසු උණු කළ රන් අච්චුවලට වක් කර ලේබල් ගැසීමෙන් පසු රම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය රම් බාර් නිෂ්පාදනය කරයි. රන් මිශ්‍ර ලෝහකරණයේදී තඹ, රිදී, නිකල්, සින්ක් සහ පැලේඩියම් වැනි ලෝහ සමග මිශ්‍ර කර රම් භාණ්ඩ නිෂ්පාදනයට විවිධ ප්‍රමාණයේ කැරට් නිර්මාණය කරයි. අවසාන වශයෙන් රන් ආභරණ නිෂ්පාදනය කරන්නන් විසින් සාදාගත් විවිධ ප්‍රමාණයේ කැරට් භාවිතා කර පාරිභෝගික අවශ්‍යතාවයට ගැළපෙන පරිදි විවිධ හැඩයන්ගෙන් යුතු රන් භාණ්ඩ සහ ආභරණ නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීමෙන් ඔබට දැකගත හැකිය. තවත් මෙවන් වීඩියෝ බැලීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කර support එකක් දෙන්න.